welcome back to my YouTube channel. අද නම් නැගිටිද්දි ටිකක් පරක් වුණා. මම 9:00 මාරත් පහුවෙලා නැගිට්ටේ. දැන් වෙලාව 10යි. මට අද හවසට මගේ යාළුවෙක්ගේ බර්ත්ඩේ පාටි එකක් තියෙනවා. ඉතින් ඒකේ ඩ්‍රෙස් කෝඩ් එක දීලා තිබ්බේ white color එකයි silver color එකයි. ඉතින් මට ගවුමක් ගන්න ඕන වෙලා මං ඊයේ පොඩ්ඩක් ඇඳුම් වගේක් බලන්න ගියා. අන්තිමට ගවුමක් නම් හම්බුනේ නැහැ. මං ගත්ත ඇඳුම් ටික අද පෙන්නන්නම්. මේ තියෙන්නේ අගෝස්තු 2 වෙනිදා. ඉතින් මීට කලින් දවසේ ගාල්ලේ ෆැෂන් බග් අවුට්ලට් එකක් ඕපන් කරා. මම ස්කෙච්කෝ එකටත් ගියා. ඒකේ ඇඳුම් තිබුණට මගේ සයිස් එකට ඇඳුම් තිබුණ නැහැ. කොහොම හරි ඊයේ 6:00 මාට තමයි shopping ගන්න පටන් ගත්තේ. ගෙදර එද්දි 11:00 මාරත් පහුවෙලා. ඊට පස්සේ ඉතින් ගෙනාපැඳුම් ටික ඇඳලත් බලනවානේ. ඒක නිසා ඉතින් නිදා ගන්න යන පොඩක් පරක් වුණා. මම ඔයාලට පෙන්නන්නම්කෝ මම ගත්තේ මොනවාද කියලා. මම මේකේ වෙනම වීඩියෝ එකක් ෂෝට් එකක් විදිහට අප්ලෝඩ් කරලා තිබ්බ. ඔයාලා ඒක දකින්නත් ඇති. ඉතින් ඒ වීඩියෝ එකේ මම මේ දේවල් ගත්තේ කොහෙන්ද, මේ වගේ ප්‍රයිසස් කොහොමද කියලා දාලා ඇති. මේ ටික තමයි ඉතින් ෆැෂන් බග් එකෙන් ගත්තේ. මේ ටිකට 20% off discount එකක් හම්බුණා. මොකද ෂොප් එක ඕපන් කරපු first day හින්දා. ඊට පස්සේ මට හම්බ වෙච්ච පාර්සල්ස් දෙකක් තිබුණා. ඒ දෙක අන්බොක්ස් කරලා බැලුවා. මේ පැකේජ් එක මට එවල තිබුණේ ඒකේ අවුරා කියන TikTok page එකෙන්. ඉතින් මෙන්න මේ items ටික තමයි මට එවල තිබුණේ. cute bow clip එකක් තිබ්බා. තව bracelets දෙකකුයි ring එකකුයි එවලා තිබුණා. ඊට පස්සේ pipe cleaners වලින් හදපු චූටි flowers දෙකක් එවලා තිබුණා. handmade rose flower එකක් එවලා තිබුණා. ඔන්න ඕඩර් එකක් දාගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මම යකගේ WhatsApp number එකයි TikTok page එකයි පහලින් දාලා තියන්නම්. මේ තියෙන්නේ මට ආපු අනිත් parcel එක. මේක මට එවලා තිබුණේ Neshu store කියන page එකේ. මේ පැකේජ් එක ඇතුළේ නම් මම මොකද තියෙන්නේ කියලා දන්නවා. මොකද මගෙන් අහලා තමයි එයා ඒක කස්ටමයිස් කරලා දුන්නේ. ඒ පේජ් එකෙන් මට එවලා තිබුණේ චූටි ෆෝන් charm එකකුයි, seed bead වලින් හදපු necklace එකකුයි, bracelet එකකුයි. මෙන්න මේ ෆෝන් charm එකට letters 4ක් දාලා කස්ටමයිස් කරගන්න පුළුවන්. මගේ නම ඉතින් ටිකක් දිගයිනේ. ඒක නිසා තමයි ඒ අකුර විතරක් දාලා කස්ටමයිස් කරලා එවලා තිබුණේ. එයා මගෙන් ඇහුවා මම මොන වගේ ඩිසයින් එකකටද කැමති කියලා. ඊට පස්සේ මම Pinterest එකෙන් බලලා එයාට මෙන්න මේ ඩිසයින් එක දැම්මා. ඉතින් ඒකේ තිබුණ විදියටම මට necklace එක හදලා එවලා තියෙනවා. ඔන්න ඔයාලත් seed beads වලින් jewelries හදාගන්න තැනක් හෙව්වනම් ඔයාලට දැන් මේ page එකෙන් හදාගන්න පුළුවන්. මම එයාලගේ WhatsApp number එකයි TikTok page එකයි පහළ description box එකෙන් දාලා තියන්නම්. ඕඩර් එකක් දාගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් message එකක් දාලා බලන්න. මට ක්ලාස් එකක නෝට් එකක් ලියන්න තිබුණා. ඊට පස්සේ මම ඒක ලියන්න පටන් ගත්තා. මම දාපු ෂෝට් එකට ගොඩ දෙනෙක් කමෙන්ට්ස් දාලා අහලා තිබ්බනේ මං ඒ කියපු ඇප් එක මොකක්ද කියලා. ඉතින් ඒ ඇප් එක තමයි obix.lk කියන ඇප් එක. මමත් තාම ඇප් එක fully use කරලා නැහැ. ඒක නිසා ඇප් එකේ තියෙන හැම ෆීචර් එකක් ගැනම explain කරන්න මමත් තාම හරියටම දන්නේ නැහැ. මම තව ටික කාලයක් use කරලා බලලා ඔයාලට ඇප් එක ගැන explain කරන්නම් use කරන්නේ කොහොමද කියලා. ඔන්න curious කෙනෙක් ඉන්නවා නම් ඔයාලට obix.lk කියලා search කරලා බලලා ඒගොල්ලොන්ගේ free තියෙනවා try demo කියලා part එකක්. ඒකෙන් ඔයාලා විනාඩි 10කට free access දෙනවා. use කරලා බලන්න පුළුවන්. අපේ තාත්තා කොහෙන්ද බන් දන්නේ කහ කොමඩු හොයාගෙන ඇවිල්ලා මේ මගේ ජීවිතේ first time මං කහ කොමඩු try කරන. ඒක ගොඩක් පැණි රසයි. මට ක්ලාස් යන්න තිබුණා. ඉතින් ඊට පස්සේ මම ක්ලාස් යන්න ලෑස්ති වුණා. ක්ලාස් එකේ නම් මුකුත් වීඩියෝ ක්ලිප්ස් ගත්තේ නැහැ. ක්ලාස් එක ඉවර වෙලා මම ආපහු පින්ක් ආකේඩ් එකට ගියා මගේ යාළුවට gift එකක් ගන්න. ඊට පස්සේ මම ආපහු ස්කෙච්කෝ එකට ගියා. මම මේ ඇඳගෙන ඉන්න කහපාට টොප් එක ගන්න. මොකද මට ඒක ඊයේ ගන්න අමතක වුණා. ඉතින් මෙන්න මේක තමයි මගේ outfit එක. මේ ඉන්නේ අපේ බර්ත්ඩේ ගර්ල්. ඔයාලට නම් මෙයාව හොඳට දැකලා පුරුදු ඇති. මගේ ලොග්ස් වලට මෙයා හැමදාම හායි කියනවා.
එයාගේ තමයි ඉතින් බර්ත්ඩේ එක තිබුණේ. එයා බර්ත්ඩේ එක අරගෙන තිබුණේ black and white වගේ තීම් එකකට. මේ පේනව නේද? TikTok කරනවා. අනේ මේ ෆ්ලවර් බොකේ එක හරිම ලස්සනයි. මං කොහොමත් ලිලීස් වලට ආසයි. මම මගේ බර්ත්ඩේ එකටත් ලිලි බොකේ එකක් හොයෝ හින්දියේ. හැබැයි හොයාගන්න බැරි වුණා. දැන් ඉතින් තියෙන්නේ බර්ත්ඩේ ගර්ල් ගේ ෆොටෝස් ගන්න වෙලාව. Happy birthday to you. Happy birthday dear Menuli. Happy birthday to you. යාළුවට ෆෝන් එක දීලා ගියාම වීඩියෝ එකක් ගන්න කියලා අන්තිමට මූණ zoom කරලා. එයාලගේ ගෙදර ඉන්නවනේ ෂෝක් බලු පැටියෙක් හරි කියුට් එයා. බුරන්නේ නැහැ. මට වගේ හැතුරෙන් ජිල් බෝලයක් තියෙනවා. ඊට පස්සේ ඉතින් කට්ටිය රැට කාලා ටිකක් ඩාන්ස් කරන්න ගත්තා. මෙයාලා TikTok කරනවා. ඔව්. ඔයාලා බලලා ලයික් එකක් දාන්න. ඉතින් එදා දවස් ඔන්නෝම තමයි ඉවර වුණේ. එතකොට මේ තියෙන්නේ ඊට පස්සේ දවස. එදා උදේම මට ක්ලාස් තිබුණා. ඉතින් දැන් මේ තියෙන්නේ ක්ලාස් එකේ ඉන්ටර්වල් එක. ක්ලාස් එක තියෙන්නේ මගේ යාළුවෙක්ගේ ගෙදර. එයත් පූසොන්ට බව්වන්ට ආසයි. ඒකින්ද යාළයි ගෙදරත් පූසෝ දෙන්නෙක් ඉන්නවා. තව බව්වෝ දෙන්නෙක් ඉන්නවා. මේ ඉන්නේ හේ ඉන්න ලොකු පූස්. ක්ලාස් ඉවර වෙලා මම හවස ගියා GCC එකට මගේ යාළුවෝ දෙන්නෙක් එක්ක. ඇත්තම කිව්වොත් අපි තුන්දෙනා දාගෙන ඉපු ඩේ අවුට් එකේ මේන් ફોකස් එක උනේ කන එක. අපි ඩේ අවුට් එක දාගත්තේ කන්න. කොහොමත් මගේ යාළුවෙක්ට බෝලින් try කරන්න ආසයි කිව්වා. ඒකත් try කරන්න එක තමයි GCC එක පැත්තට ආවේ. හැබැයි එතන වහලා තිබුණා. ඒකේ මේ දවස්වල repairs වගේක් යනවලු. එහෙම කියලා සැලෙන්නේ නැහැ නේද? ඊට පස්සේ ඒගොල්ලෝ මෙතන play area එකේ games වගේ play කරා. මම කිව්වනේ මේ day out එකේ main focus එක උනේ කන එක කියලා. ඔන්න එක පටන් ගත්තේ crepe runner එකෙන්. අපි crepe එක order කරලා ඒක හදනගම් play area එකට ගිහින් පොඩ්ඩක් games වගේ play කර කර ඉඳියා. මට මතක විදිහට අපි ගත්තේ milk choco Cadbury crepe එක. ඒකට Kinder Bueno වෙනම ඇඩ් කරලා තමයි ගත්තේ. crepe එක කාලේ ඉවර වෙලා අපි ගියේ Vito pizza එකට. විටෝ පීස් එක දැන් ගාල්ලෙත් දාලා ටික කාලයක් වෙනවා. ඒ වුණාට මට යන්න උනේ නැහැ. ඊට පස්සේ අපි කලින් දවසේ කතා කරගත්ත. එහෙනම් විටෝ එකටත් යමු කියලා. අපි යනකොට මිතින් විටෝ පීස් එකේ එළියේ ගාෆීල්නුයි ඕඩි විටෝ අංකලුයි ඉන්දියා.
මේ තියෙන්නේ ඒගොල්ලොන්ගේ පීසා වල සයිස් රේන්ජ් එක medium, large, XL කියන රේන්ජස් තුන තමයි තියෙන්නේ. එතනින් අපිට සෝස් 3ක් හම්බ වෙනවා. කෙචප් එකයි, garlic and mayo එකයි, ඊට පස්සේ chili සෝස් එකක් හම්බ වෙනවා. මේ තියෙන්නේ යාළගේ මෙනු එක. එයා ඉතින් මූණ පේනන ලැජ්ජයි. අපි ඕඩර් කරන්න හිතාගෙන ආවේ මීඩියම් පීසා එක. ඒනට මීඩියම් පීසා එකේ half දෙන්නේ නෑ කිව්වා. ඒක නිසා අපි large පීස් එක තමයි ඕඩර් කරේ. මේක එක half එකක් bacon and cheese. අනිත් එක යාළගේ අලුතින් ආපු ෆ්ලේවර් එකක් මං හිතන්නේ ඒකේ තිබ්බේ beef barbecue කියලා. මීඩියම් පීස් එකක් ඕඩර් ගන්න ආපු හින්දා අපි ලසන් එකකුත් ගන්නවා කියලා හිතාගෙන ඉඳියේ. ඒ උනට පස්සේ ලාර්ජ් එකනේ ඕඩර් කරේ. ඒක නිසා මේක කා ගන්න පුළුවන් වුණොත් ආපහු ලසන් එකක් ඕඩර් කරනවා කියලා හිතුවා. හොඳ වෙලාවට ඕඩර් කරේ නැහැ. මොකද කා ගන්න බැරි වුණා. ඊට පස්සේ අපි ටේක් අවේ අරන් ගියා. එහෙනම් දැන් ගාෆීල්ට බයි කියලා අපි දැන් යන් ටී ටෑන් එක පැත්තට මොනවා හරි බොන්න ගන්න. මේක ඩේ අවුට් එකක් කිව්වට මං ඔයාලට කිව්වනේ මේකේ මේන් ફોකස් එක උනේ කෑම කන එක කියලා. ඉතින් මේකේ තියෙන්නේ කෑම කන වීඩියෝ ක්ලිප්ස් විතරයි. මොකද අපි කරේ පැය දෙකේම කාපු එක. අපි මුලින් බැරිස්ට් එක පැත්තට යනවද කියලා බැලුවේ. මොකද එතනම බැරිස්ට් එකකුත් තියෙන හින්දා. ඊට පස්සේ ටී ටෑන් එකෙන් try කරන්න ආස හින්දා එතනට ආවා. මේ තියෙන්නේ යාළගේ මෙනු එක ස්පෙෂලි මෙන්ෂන් කරන්න ඕනේ. එතන කස්ටමර් සර්විස් එක හරිම ෆ්‍රෙන්ඩ්ලි. අපි ඒගොල්ලෝගෙන් ඇහුවේ ඒගොල්ලෝ අපිට රෙකමන්ඩ් කරන්නේ මොනවාද කියලා. එතකොට ඒගොල්ලෝ ඒගොල්ලෝගේ ටයිම් එක අරගෙන අපිට ඒගොල්ලෝගේ බෙස්ට් සෙලින් ප්‍රොඩක්ට්ස් මොනවාද කියලා කිව්වා. ඇත්තටම මේගොල්ලෝ රෙකමන්ඩ් කරපු ඩ්‍රින්ක්ස් තුනම හොඳයි. ඔයාලට ඔතනට ගිහිල්ලා මෙනු එකෙන් ඩ්‍රින්ක් එකක් තෝරගන්න බැරි නම් එහෙම නැත්නම් අමාරුයි නම් ඔයාලට ඒගොල්ලෝගෙන් හෙල්ප් එකක් ගන්න පුළුවන්. එයාලා අපිට ස්ට්‍රෝබෙරි මාච් එක ගන්න කියලා රෙකමන්ඩ් කරා. හැබැයි ඒක ඕඩර් කරන්න කලින් අපෙන් ඇහුවා අපි මාච් try කරලා තියෙනවද කියලා. ඉතින් එහෙම try කරලා නැත්නම් ඒගොල්ලෝ කිව්වා මුලින්ම hot එක try කරලා ඉන්න එක හොඳයි කියලා cold එක try කරන්න කලින්. ඒ උනට අපි ගත්තේ නම් cold එක. අපි ගත්තේ ස්ට්‍රෝබෙරි මාච් එකයි, ටිරමුසු එකයි, හිබිස්කස් ස්ට්‍රෝබෙරි අයිස් ටී එකයි. මේ ඩ්‍රින්ක්ස් වලට pearls එන්නේ නැහැ. වෙනම pearls add කරන්න ඕනේ. ඉතින් ඒ pearls වලටත් flavors 3ක් තිබ්බා. අපිට ඒගොල්ලෝ එතනින් රෙකමන්ඩ් කරේ හිබිස්කස් ස්ට්‍රෝබෙරි අයිස් ටී එකට මැංගෝ pearls දාලා ගන්න කියලා. ඉතින් අපි ඒකට මැංගෝ pearls තමයි ඇඩ් කරේ. අනිත් ඩ්‍රින්ක්ස් දෙකටම ඇඩ් කරේ නිකන් ක්ලාසික් බබල් එක. ඔයාලා ටී ටෑන් එකට යනවා නම් අනිවාර්යයෙන්ම මෙන්න මේ හිබිස්කස් ස්ට්‍රෝබෙරි අයිස් ටී එක මැංගෝ pearls දාලා try කරලා බලන්න. ඇත්තට මේක රහයි. මං හිතුවෙත් නෑ ඒක රස වේවි කියලා. ඒ උන්ට අපි තුන්දෙනාගේම ෆේවරිට් එක උනේ අන්තිමට ඒක. ටිරමුසු එකේ නම් කොෆි රසක් තමයි තිබුණේ. ස්ට්‍රෝබෙරි මාච් එකත් රසයි. මං හිතන්නේ නිකම් මාච් එක ගන්නට වඩා ස්ට්‍රෝබෙරි මාච් එක ගන්න එක හොඳයි. ඒක ඉතින් පොඩි තේගොල රහක් ආවේ. ඒ උනට ස්ට්‍රෝබෙරි ෆ්ලේවර් එකත් එක්ක ඒක පොඩ්ඩක් බැලන්ස් වෙනවා. දැන් ඉතින් අපේ ෆුඩ් හන්ට් එක ඉවරයි. හොඳටම බඩවල් පිරීලා තියෙන්නේ. මෙන්න ඉන්නවා ඉතින් අපි තුන්දෙනා. දැන් ඉතින් තියෙන්නේ ගෙදර යන්න තමයි. එහෙනම් අද මෙතනින් මේ වීඩියෝ එක ඉවරයි. ආපහු නෙක්ස්ට් වීඩියෝ එකෙන් හම්බෙමු. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. බයි බයි.